අධ්‍යාපනය ලබන කියවන විතර මොහොතාල දුපුතුන් වෙනුවෙන් පරිත්‍යාග රැසක් රැගෙන මෙම අවස්ථාවට සැබැවිනි ඔබ සියලු දෙනා කියවන විතර මොහොතාල විද්‍යාව වෙනුවෙන් මම ගෞරවණීයව පිළිගන්නවා. අවසරයි ආදරණීය දුවා දරුවනේ අද දිනය අප විද්‍යාලයට සුවිශේෂී දිනයක් මේ දුෂ්කරතා මැදියේ ඈත ප්‍රදේශයේ සිට අප විද්‍යාලයට සැපමෙනි කරුණීය මහා සංඝරත්නයට මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වක මේ අවස්ථාවට මම පිළිගනු ලබනවා. ඒ වගේම බලපිටි ප්‍රදේශයේ සිට අපගේ දරුවන්ගේ අවශ්‍යතා හෙට දවස ආලෝකමත් කිරීම සඳහා විහාරයෙන් අප විද්‍යාලයට වැඩම අවදාන පාතේකම යෝගාශ්‍රම විහාරාධිපති නම කියන්න අවසරයි ආචාර්ය බී විමලවාස ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අනුශාසන කතාව සිදු කරන ලෙස. හැමදෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කිවුලගෙදර මොහොට්ටාල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියේ පුංචි ඔබ වෙනුවෙන් අපට කරන්න පුළුවන් උදව්වක් කරලා ඔබේ අධ්‍යාපනයට කවියක්, ශක්තියක්, උපකාරයක් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ඊ සැන්දෑ භාගයේ තමයි පිටත් වුනේ. තවත් පාසල් කිහිපයකට යන්න තියෙනවා. මේ අධ්‍යයන කිහිපයක් අපේ මේ තුන්වන අධ්‍යයන තවත් පාසල් කිහිපයකට අපිට දෙන්නක් තියෙනවා. ඒක ඉස්සරහට අපි සූදානම් කරනවා. මේ හැම කටයුත්තක්ම අපි කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන් අපේ රටට වැඩදායක ගුණධර්මයන්ගෙන් යුක්ත වාසනාවන්ත දූ දරුවන් පිරිසක් බිහි කරන්න. ඒක තමයි අපේ කායන බලාපොරොත්තුව. විශේෂයෙන්ම අපි උදෑසන බොහෝම ගෞරවයෙන් පිළිගත්තු අපේ ආදරණීය විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය දූ දරුවෝ දෙමාපියෝ අපි තාමත්ම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. මොකද ඔබ වෙනුවෙන් අපි පැමිණියා, ඔබත් අපිව ගෞරවයෙන් පිළිගත්තා. වැඩි වෙලාවක් කතා කරන්නේ නැහැ. අපි කොතනකවත් එක බලාපොරොත්තු නැහැ. මේ ආකාරයට මේ පරිත්‍යාගශීලී වෙන්නේ. විදේශගත වෙලා ඉන්න අපේ W විනෝද් වසන්ත ජයවර්ධන මැතිතුමා සහ මැතිණිය ප්‍රධාන මා වෙනුවෙන් ඒ උදව් උපකාර කළ විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝගෙම නම් කියන්න වෙලාවක් නෙමෙයි. ඒ හැම දෙනාම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. අපි මේ පරිත්‍යාගය ලබලා දීලා යන්නටයි සූදානම. ඒ වගේම තමයි අවශ්‍ය ඉල්ලපු දේ අපි සූදානම් කරලා තියෙන අපේ තරුණ දරුවෝ ටික. ඒ වගේම මේ පාසලට පුටු ටික අඩුයි කියලා කිව්වා. අපි අද පුටු 100කුත් ලබා දෙනවා. ඒක අපි මුදල් ලබා දෙන්නම්. ඒ ටික පාසලේ අතු ගන්න. ඊට අමතරව අපි තින්ත ගානකට තවත් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අද දවසේ යොමු කරලා යනවා. මොකද ඔබ වෙනුවෙන් ඔබේ පාසල වෙනුවෙන් මේ සියල්ල කරන්නේ ඔබේ ගම වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් මට ශක්තිය වෙච්ච පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් වටපිටාව හදලා දුන්න හැම දිනාටම මගේ දායක පින්වතුන් සියලුම දිනාට මේ වෙලාවේ නැවත නැවතත් ස්තුතිය පුද කරනවා වගේම ශක්තිය ධෛර්යය වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සැමට දෙපාසක්
සුබ දවසක් වේවා සියලු දෙනාටම. පුතේ මෙහෙමයි ඇත්තටම මේ බොහෝ දුර කතර ගෙවාගෙන අපේ රන්හිලගම ප්‍රදේශයේ ගම් වතුර නිසා අසරණ වූ දුවා දරුවන්ව වෙනුවෙන්ම බොහෝ තැන්වලට ආධාර කරමින් මෙතෙන්ට පැමිණි මේ ආධාර කණ්ඩායම මම හිතන්නේ බලපෙටි කියන්නේ ගොඩාක් දුර ලංකාවේ දකුණු පළාතේ මං ඒ තරම්ම අපිට දුරයි. එතකොට ඒ වගේ දුර කතරක් ගෙවාගෙන ඔබ වෙනුවෙන් නැත්නම් අපි වෙනුවෙන් පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපේ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාර පූර්වක මේ අවස්ථාවට පිළිගන්න ලබනවා. එතුමලාගේ අතින් වියදම් දරාගෙන. එතුමලාගේ පෞද්ගලික සහ තවත් බොහෝ පිරිසක් එකතු කරගෙන. දකුණේ ඉඳලා ආවා කියන්නේ ඇත්තටම අපි බැලුවා මේ එන්නේ හැමෝම දකුණේ. ඒක ගොඩක් අපිට දැක්මද ඒක තමයි ඇත්තට මේ හැංගීම කියන්නේ. මොකද මෙතුමලට දැනලා තියෙනවා සුනාමි දවස්වල කොච්චර ඒගොල්ලෝ අසරණ වුණාද. අන්නේ හැංගීම දැනන කෙනෙකුට තමයි තමන්ගේ දුක දැනෙන්නේ. තවත් කෙනෙකුගේ දුකක් තමන්ගේ දුකක් වගේ දැනෙනවා. එහෙම හිතලා ඔබතුමාලා ඔබතුමියන්ලා සියලු දෙනා පැමිණියා. ඉතින් එහෙමනම් අවසරයි ඔබ සියලු දෙනාට මේ ඔබගේ සත්කාරය කරගෙන යන්න. බොහොම ස්තුතියි අත්‍තරම අපි වෙනින් සහභාගී වුණාට. සෑම දිනාටම සුබ දවසක් වේවා. අපි පැමිණියේ බලපිටිය යෝගාශ්‍රම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරන මේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර තමයි මේ අද පාසල් කිහිපයකට මේ ආධාර බෙදන අවස්ථාව තුලදී අපි මේ දෙහිඅත්ත කණ්ඩිය රන්හෙල ගම ප්‍රාථමික විද්‍යාලයට තමයි මේ ළමයින්ට මේ අපි බඩු භාණ්ඩ ඒ කියන්නේ මේ ලෑඳුම් සාමාන්‍ය ශිෂ්‍යයට අදාළ කරන උපකරණ බෑග් ටික ඒ වගේම තමයි නිලැඳුම පොත්පත් සෑම දෙයක්ම ඒ අධ්‍යාපනයට අදාළ සෑම දෙයක්ම මේ තුල තිබෙනවා. ඉතින් ඒ අපේ ලොකු හඳුරන වහන්සේගේ අවසරයි නම කීමට ප්‍රාථමික වත්සේ විද්‍යාලනායක ලොකු හඳුරන වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ වටපිටා සිටින ඒ වගේම උන්වහන්සේගේ ඒ සිටින දායක මණ්ඩලය එක්කාසු කරගනිමින් ඒ සෑම දෙනාගේම දායකත්වයේ ලබා ගනිමින් තමයි අද මේ දින මේ සඳහා මුදල් වියදම් කරලා ඉතාමත් සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි කැපවීමක් සිදු කරා. මොකද අපි දුර බැහැර සිට තමයි පැමිණියේ. මොකද අපිට තියෙන දෙයකින් අපි නැත්තම් සෑම දිනාටම මේ ඔබේ ළමයිට ඒ අදාළ කරන උපකරණ සෑම ආදියම ලබා දුන්නා. ඉතින් අපේ වෛද්‍යතුමිය ඒ වගේම වෛද්‍යතුමා ඇතුළු අපේ දායක සභා මණ්ඩලයම මෙතනට පැමිණිලා මේ පුළුවන් කී ආකාරයෙන් කරන උපකාරයේ ඔබ ඒක ගෞරවයෙන් යුක්තව පිළිගන්න. අන්න එතකොට තමයි අපේ හිතවතත් ඒ වගේම අපේ හදවතත් පිනා යන්නේ. අපි මේ සෑම දෙයක්ම කරන්නේ පින්වතුනි අපි කවදා හෝ තැනකදී මිය පරලෝ යනවා. නමුත් අපි මේ කරන කුසලය අනුව තමයි අපේ පරලෝ ජීවිතේ හොඳ තැනකද උප්පත්තිය ලබන්නේ කියලා තීරණය වෙනවා. අන්නේ උතුම් වූ සිතුවිල්ල ඔබේ සිත තුළ තැන්පත් කරගනිමින් මේ උතුම් ගෞරවයෙන් යුක්තව දෙන්නා වූ මේ බඩු භාණ්ඩ ආදිය ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නා ලෙස මම මේ මොහොතේදී ඉල්ලා සිටිනවා. තරුහිනෙහි කටු අකුලේ මල් ඇහැරේ තුඩින් තුඩේ රැව් නැගේ කුරුළුගී ගායනා කුලින් කුලේ රැති රෙතේ සුදුවනා පාවෙනා ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමානයේ රන්මිනි පහනයි තරුහිනේ
ඇසේ කෙම්බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි තුඩින් තුඩේ රැවුනැගේ කුරුළුගී ගායනා කුලින් කුලේ වැතිරෙතේ සුදුවලා පාවිනා කරුහිනෙහි කටු අකුලේ මල් ඇහැරේ කටු අකුලේ මල් ඇහැරේ කළු අහසේ කරුහිනෙහි කළු අහසේ කරුහිනෙහි කටු අකුලේ